සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට අදත් මම ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහට තියෙන ෆොටෝ එකක් කොහොමද මෙන්න මේ වගේ හදාගන්නේ කියලා. ඉතින් වෙනද වගේ මේකට මම පාවිච්චි කරන මෙන්න මේ Lightroom කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයගොල්ලෝ මේක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේක මොඩ් එක ඕනනම් Google එකෙන් ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ගැලරි එකේ තියෙන ෆොටෝ මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට එඩිට් කරන්න අවශ්‍ය ෆොටෝ එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න. ඉතින් අද මම එඩිට් කරන්න යන්නේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ෆොටෝ එක ටච් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ දැනකට තමයි එන්නේ. මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ එඩිට් කියන එකට යන්න. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඊට පස්සේ මෙන්න මෙතන මේ ලයිට් කියලා තියෙනවා. ඉතින් මේ ලයිට් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ සෙටින් ටිකක් එයි. මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ උඩම තියෙන එක්ස්පෝසර් කියන එක එක වැඩි කරගන්න 37කට. ඊට පස්සේ මෙන්න මේ කන්ට්‍රාස්ට් කියන එක 6කට වැඩි කරගන්න. ඒක මෙන්න මේ පහලින් තියෙන හයිලයිට් කියලා. හයිලයිට් කියන එක ඔයගොල්ලෝ 37කට අඩු කරගන්න. ඊට පස්සේ ෂැඩෝ කියන එක ඒක 2කට වැඩි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් වයිට් කියලා තියෙනවා. මේ වයිට් කියන එක ඔයගොල්ලෝ 22කට අඩු කරගන්න. මේ බ්ලැක් කියන එක 14කට අඩු කරගන්න. හරි, ඉතින් මේ සෙටින්ග් ටික අපි දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන උඩ පේන මේ කර්ව් කියලා තියෙනවා. ඉතින් මේ කර්ව් කියන එකට යන්න. මේක ඔයගොල්ලෝ මෙන්න මේ සුදු පාටකට ගිහින් මම මේ හදන විදිහටම ඔයගොල්ලොත් මේක හදාගන්න. හරි, මේක මේ ගන්නට සෙට් කරගෙන මෙන්න මෙතන ටච් කරලා ඒක මෙන්න මේ ගානට සෙට් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහට ඔයගොල්ලොත් මේක හදාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඩන් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන කලර් කියලා එකක් තියෙනවා. ඉතින් මේ කලර් කියන එක ටච් කරන්න. මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ වයිබ්‍රන්ස් කියන එක 20කට වැඩි කරගන්න. ඊට පස්සේ මේ ටින්ට් කියන එක 5කට වැඩි කරගන්න. හරි, ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට මේ මික්ස් කියලා එකක් තියෙනවා. මෙන්න මේ මික්ස් කියන එකට යන්න. මේක ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ වගේ කලර් ටිකක් තියෙනවා. ඉතින් මේකේ මම මෙන්න මේ රතු පාට එකේ සැචුරේෂන් එක වැඩි කරගන්නවා 58කට. ඒකේ ලුමිනස් එක 6කට වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ තැඹිලි පාට එකට යන්න. මේකේ ඔයගොල්ලෝ සැචුරේෂන් එක 20කට වැඩි කරගන්න. ඒකේ ලුමිනස් එක 9කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මේ කොළ පාටකට යන්න. කොළ පාටකට ගිහින් ඒක ඔයගොල්ලෝ 90කට වැඩි කරගන්න. ඒක සැචුරේෂන් එක 90කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන පහළ තියෙනවා ලුමිනන්ස් කියලා. මේ ලුමිනන්ස් එක මම 27කට වැඩි කරගන්නවා. මේකේ හිව් එක ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට 45කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන කහ පාටකට එන්න. කහ පාටකට ඇවිල්ලා ඔයගොල්ලෝ කහපාට එක අඩු කරගන්න 26කට. එක ලුමිනන්ස් එකත් අඩු කරගන්න 5කට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ නිල් පාටකට එන්න. නිල් පාටකට ඇවිල්ලා මේක අඩුම කරන්න. සැචුරේෂන් එක අඩුම කරන්න. මේ ලා නිල් පාට ගිහින් ඒකෙත් සැචුරේෂන් එක අඩු කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ඩන් දෙන්න. ඩන් දීලා ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ යට තියෙනවා ඉෆෙක්ට් කියලා. මේ ඉෆෙක්ට් කියන එකට එන්න. මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ ටෙක්ස්චර් කියන එක 24කට වැඩි කරගන්න. ඒක කියන එක ඒක 1කට වැඩි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඩෙන්ස් කියලා තියෙනවා. මේ ඩෙන්ස් කියන එක 11කට වැඩි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ විග්නේට් කියන එකට යන්න. මේ විග්නේට් කියන එකට ගිහින් මේක amount කියන එක 31කට අඩු කරගන්න. මේකේ මිඩ් පොයින්ට් කියන එක 65කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ෆෙදර් කියන එක ඒක 54කට වැඩි කරගන්න. හරි, ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ තියෙන අපි කලින් එඩිට් කරන්න ගත්තු ෆොටෝ එක. ඉතින් මේ තියෙන අපි එඩිට් කරගත්තු ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ගේ ෆොටෝ වලට මෙන්න මේ වගේ එඩිට් එකක් දාගන්න. ඉතින් මේක මහලු දෙයක් කරන්න ඇත්තටම Play Store එකේ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරා ඔයගොල්ලන්ට එඩිට් කරන්න තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා මේ විදිහට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්.
ඉතින් අපි බලමු මේ ෆොටෝ එක කොහොමද අපි ගැලරියට සේව් කරගන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන උඩ තියෙන share icon එකක්. ඉතින් මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා ඇති save copy to device කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ මේ ෆොටෝ එක ඔයගොල්ලන්ගේ ගැලරි එකටම auto save වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලුම දෙනාට සුබ දවසක්.